එතකොට මහාචාර ලසන්ත සන්දික මහත්මය දැනට අපේ ලංකාවේ අපි ප්‍රිලව් ගහනය මෙච්චරයි. එම නැත්තං වඳුරු ගහනය මෙච්චරයි. කොයි හරි තොරතුරක් තියෙනවද මේ සම්බන්ධ ඒක තමයි ප්‍රශ්න තියන්නේ මෙම කිසි තොරතුරක් නෑන එකක්න එක ගණන් කියනවා දැ කටියක් කියනවන මෙතන ලක්ෂ තිහක් විතර මිලියන තුනක් විතර ඉන්න කියරල ඇතර මෙහම ඉන්න පුළුවන් එහෙම ඉන්න වද කියෙන විශ්වාස කරන්න අමාරු ඉතින් ඒක තමයි එකක්න එක ගණන් කියලා සමහරු කියනවා මේ සත්තු ඝාතනය කරන්න ඕන පාලනය කරන්න හෙමනත්ත මේ ගොල අල්ලගේ අර චතුරකෝ වගේ දූපත කරදාන්න ඕන කියලගෙන ඒ ඔක්කොම නිකං ඔහේ ආවට ගයාට කියෙන කාරණ තවට අපිට විද්‍යාත්මක ක්‍රමවේදයකට මේක මොනහරි පාල ක්‍රමයකට යන්ඩන් අපි ඉස්සල දැනගන්න ඕන මේ සත්තු ගෘහස්ත කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා. ඉතින් ඒක තමයි මේ ප්‍රධානම අරමුණ මේ සංගණනයේදී ඉතින් ඒකට අර දුර්මතයන් ගිහාම මේකට තියෙන වටිනාකම අඩු වෙලා මේ ජන අපි මේක කරන්න හදන්නේ ප්‍රජා සහභාගීත්වයෙන් කරන්න හදන ඒක විස්තරහට පැහැදිලි කරන්න කොහොමද ඒක තියෙන වැදගත්කම මොකක්ද කියලා කොහොම වුණත් අපිට සත්තු ඝාතනය කරන්න හරි නැත්නම් සත්තු ටික ආරක්ෂා කරලා වෙන ක්‍රමයකට මේ පාලනය කරන්න හරි ගන්න අපිට බේසකක් තියෙනවා මේ සත්තු කොච්චර ඉන්නවද කියලා. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ මේ සංගණනයේදී. දැන් සංගණනය කරනකොට යම්කිසි සම්මත ක්‍රමවේදයක් තියෙනවා. ඒතර සම්මත ක්‍රමවේදය අනුගමනය කරන්නේ නැතුව කරන කිසිම සමීක්ෂණයක් සාර්ථක වෙන්නේ නැහැ. ඒ තොරතුරු පිළිගන්නත් බෑ කියලා කියනවා. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම සංගණනයට පුහුණු වෙච්ච පිරිසක් ඉන්න ඕන. ඒ වගේම ඊළඟට විශ්වාසනීයත්වය තියෙන්න ඕන. ඉතින් මේ දේ නැතුව මේක කරන්න පුළුවන්ද කියලා මම දැක්ක පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන ප්‍රශ්නයක් මතු කරලා තිබ්බා. දැන් මේ කරන ක්‍රමවේදෙට මොකක් හරි ක්‍රමයක් තියෙනවද ලෝකේ මේ වගේ සමීක්ෂණ කරන ක්‍රමවේදයක් තියෙනවද? මොකක්ද මේකට කියන්නේ? ඉංග්‍රීසියෙන් කියනවා නම් පොයින්ට් සෙන්සස් ක්‍රමය. ඒකෙදි අපි මෙතනදී පාවිච්චි කරන්නේ ඒක මහ බ්‍රිතාන්‍යයේ එහෙම කුරුල්ලෝ සමීක්ෂණයට අරගෙන තියෙනවා. මෙහෙතෙන්දී අපි කරන්නේ පොයින්ට් එකක් විදිහට ගන්නේ ගෘහ ඒකකයක් හෝ යම් කිසි කෘෂිකාර්මික භූමියක්. එතෙන්ට එන සත්ව ටික තමයි විනාඩි 5කට ගණන් කරන්නේ. විනාඩි 5කට ගණන් කරන්න බෑ කියලත් සමහර මට ඇහුණා කියන මම දැක්ක තමස තැන්වල. තමන්ගේ නම් පින්තූරයක් ගන්න පුළුවන් මොබයිල් ෆෝන් එකේ. ඒ ටික පස්සේ කවුන්ට් කරන්න පුළුවන්. එහෙමත් බැරි නම් සමහරට ගණන් කරන්න බැරි වෙන්නත් පුළුවන්. ගණන් කරන්න දන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒතර ඒකත් ප්‍රශ්නේ. දැන් එහෙම ප්‍රශ්න තියෙනව නැත්තේ නෑ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් අපිට අපේ උනන්දුව තියෙන්නේ මේ සත්තු ටික කොච්චර ඉන්නවද කියලා ඒ අවශ්‍ය විනාඩි 5 ඇතුළත විතරක් තමන්ගේ පරිශ්‍රයේ පමණක් ගන්න එක. අල්ලපු ගෙවල් වල ගන්න එපා. මොකද ඒ සත්තු ඩබල් කවුන්ට් වෙනවා අල්ලපු ගෙවල් වල ඒවා ගත්තොත්. ඒ නිසා අපි දන්නවා එතකොට එකතුවක් කියනවා ඊට වැඩිය ගොඩක් මේ රංචුවේ ඉන්න බෑ. අපි ඒකත් දැනගෙන ඉන්නවා. එතකොට දැන් මේකේ අපි කියනවා ඇසට පෙනෙන ගන්ධය ලැබෙන එහෙම නැත්තම් අපි කියනවා සංචලනයන් සද්දයන් එන. එතකොට මේ සතුනුත් අපි ගණනයට ලක් කරනවාද? එහෙම නැත්තම් අනිවාර්යෙන් ඇහැට පෙවුනොත් විතරද සතාව මෙතනදී අපි මාක් කරන්නේ? අපිට ඇහැට පෙවුනොත් විතරයි මාක් කරන්න වෙන්නේ. මම තව පැහැදිලි කිරීමක් කරන්නද? ඒක තමයි අපි ඉස්සෙල්ලා බලන්න ඕන අපි මේක ප්‍රජා සහභාගීත්වයෙන් කරන එකනේ. අපි මුලින්ම අපි ප්‍රජාව ගැන විශ්වාසයක් තියාගන්න ඕන. අපි දන්නවා චතුර දන්නවා අපේ රටේ ජනතාවගේ අධ්‍යාපන හැකියාව අකුරු හැකියාව 94% විතර තියෙනවානේ. ඉතින් ඔය මේ ගමේ ඉන්න ඕනම කෙනෙකුට ගණන් කරන්න පුළුවන්. මේකේ පේන්නේ උඩින් මේ ගස් උඩ ඉන්න සත්තු ටික අපිට ගණන් කරගන්න පුළුවන් නේ. අපි ඉච්චර පල්ලෙහාට අපේ ප්‍රජාව එහෙම දාන්න හොඳ නැහැ. අපිට ඕන වෙන්නේ මේ ප්‍රජාවගේ ආකල්ප දියුණු කරලා මේක නිවැරදිව කරන්න කියන එක ජනගත කරන්න තමයි පළවෙනි. ඒකට ඒකේ වැදගත්ම කාර්යභාරය මේ මාධ්‍ය වලින් තමයි කරන්න ඕන. ඉතින් මම හිතන්නේ ඒක කරන්න පුළුවන් මේ අර අහපු ප්‍රශ්නෙට මේක සම්මත ක්‍රමයක්. මේ ගැන ගොඩක් කරලා තියෙනවා පරිශ්‍රණ ඇමරිකාවේ කරලා තියෙනවා. කුරුල්ලෝ ගැන ඇත්තම බැලුවොත් එහෙම කුරුල්ලොන් මේ වගේ සංගණනය කරන එක අමාරුයි මේ රිලව් වඳුරු අපි මේ ඉන්න සතු 4 දෙනාට සාපේක්ෂව. මහා බ්‍රිතාන්‍යය කරලා තියෙනවා. ඊට පස්සේ මේක වැඩියෙන්ම කරනවා මේ ශාක වලට තමයි වැඩියෙන්ම කරන්නේ. ඒතකොට ශාක නම් මූ වෙන්නේ යන්නේ නැහැ හෙට මෙහෙට. හැබැයි මේකේ සතා යනවනේ පැන. අපි මම දැක්කම මේ සමාජ මාධ්‍ය වල තියෙනවා මේ ඊළඟ වත්තට යනවා. එතකොට ඒ තුණු කවුන්ට් වෙනවා. අර ඒක නිසා තමයි විනාඩි 5 කරන්න කියලා කියන්නේ. අපි මේක අපි මේ ප්‍රී ටෙස්ට් එකක් කරා. ඒ කියන්නේ මූලික අධ්‍යයනයක් කරා ඉංග්‍රීසියේ ගමක. ඉතින් ඒ ගමේ ප්‍රජාව විශ්වාස කරන්න මේ ගොඩාක් වයසක අම්මලා හිම සහභාගී වෙලා මේ වැඩේ අපිට ඒ කවුන්ට් එක ගහලා දුන්නා. ඒ ගමේ කොච්චර විතර මොන කවුද හිටපු මෙතන
අපිට හිරිහර කාර සත්වයෝ අපි රිලව්ද කරේ රිලව් සහ අපිට හම්බුණා මේ දඩුලේනෝ. ඉතින් අපි වැඩියෙන් හිටියේ රිලව් දඩුලේනෝ බොඩ් ප්‍රමාණයක්. එතකොට ඔය සත්තු හතර දෙනා ඔය විනාඩි 5යි ගණන් කර ගැනීම හැකියාව දෙනවා. අපි බලාපොරොත්තු වෙන වැඩියෙන්ම රිලව් ඉඳී ඊට පස්සේ දඩුලේනෝ ඉඳී ඊට පස්සේ මොනරු ඉඳී කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක අපි ප්‍රීටෙස්ට් කරපු නිසා අපිට තේරෙනවා මේක ප්‍රජාව ඉතාමත් උනන්දුවෙන් සහභාගී වෙලා මේක ඉතාමත්ම හරියට කරලා දුන්නා. අපි හැබැයි ඒ කණ්ඩායමත් එක කරේ ටිකක් වැඩිපුර කාලයක් ඒක අත්දැකීමෙන් තමයි තීරණය කළේ විනාඩි 5ක් මේ වැඩේට ප්‍රමාණවත් කියලා.